හෙලෝ සුබ දවසක් මේ වීඩියෝ එක බලන හැම කෙනෙක්ටම අද වීඩියෝ එකෙන් අරන් ආවේ කොහොමද LM314 රෙගියුලේටර් IC එකක් භාවිතා කරලා 1.5ත් 12ත් අතර ඇඩ්ජස්ටබල් වෝල්ටේජ් සර්කිට් එකක් හදන විදිය. ඔයාලට අවශ්‍ය විදිහට මේකේ වෝල්ටේජ් වොලියුම් කන්ට්‍රෝල් එක කරකවලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් පහසුවෙන්ම. අපිට මේ සර්කිට් එක හදන්න 10 වොලියුම් කන්ට්‍රෝල් එක, LM314 රෙගියුලේටර් එක, 1K රෙසිස්ටර් එකක් අවශ්‍ය වෙනවා. රෙගියුලේටර් එකේ මේ වන් පැත්ත පින් එකට මම වොලියුම් කන්ට්‍රෝල් එකේ තුන්වෙනි පින් එක මේ විදිහට පාස් ගන්නවා. මම ඒකම මේ රෙගියුලේටර් IC එකේ මැද පින් එකත් මේ වොලියුම් කන්ට්‍රෝල් එකේ මැද පින් එකත් අතර මේ වගේ 1K රෙසිස්ටර් එකක් පාස් ගත්තා. මේ රෙගියුලේටරේ තුන්වෙනි පින් එකට මම ඉන්පුට් වයර් එකේ ධන මේ විදිහට පාස් කරනවා. රෙගියුලේටර් IC එකේ මැද පින් එකට මම මේකේ අවුට් පින් එකේ ධන වයර් එක පාස් කරනවා. වොලියුම් කන්ට්‍රෝල් එකේ පළවෙනි පින් එකට මම ඉන්පුට් එකේ එරිනත් අවුට්පුට් එකේ එරිනත් මේ විදිහට පාස් කරනවා. අපි අපේ සර්කිට් එක දැන් හදාගෙන තින්නේ මේකේ මේ ඉන්පුට් එක. ඒ කියන්නේ මෙතෙන්ට තමයි ධන 12 දෙන්නේ. මෙතෙන්ට ඍණ 12ක් දෙනවා. මේකෙන් කරකවල එන අවුට් වෝල්ටේජ් එක එන්නේ මෙතෙන්ට. මේක ධන. ඒ අවුට් එකේ ඍණ තමයි අනිත් වයර් එක තියෙන්නේ. හරි, මම දැන් මේ සර්කිට් එකට ඉන්පුට් වෝල්ටේජ් එක තියලා තිනවා 12. අපි බලමු මේක එනවද කියලා මෙතෙන්ට. ඔව් 12ක් එනවා. මම මල්ටිමීටරේ මේ මැද පින් එකේ කහ පාට වයර් එකට අමුණ ගන්නවා මේ විදිහට. වෝල්ටේජ් 1.6ක් පෙන්නනවා. අපි බලමු මේක වෙනස් වෙනවද කියලා. මේ වොලියුම් කන්ට්‍රෝල් එකෙන් වැඩි කරනවා මම. හරි. ඔයගලන්ට පේනවා වෝල්ටේජ් පහක් හැදුනා. 6 7 8 වෝල්ටේජ් 9 10 වෝල්ටේජ් 12ත් හැදෙනවා. අපි බලමු අඩු වෙනවද කියලා. ඔයගලන්ට පේනවා ඇති මේ සර්කිට් එක සාර්ථකයි. ඔයාලගේ පොඩි පොඩි දේවල් වලට මේක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් මට ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සුබ දවසක්.